සුබ දවසක් ආදරණීය හිතවතුනි. අපි අද කැරෙනිස්ට් YouTube නාලිකාව හරහා අපි කතා බහ කරන්න හිතුවා. ජීවිතේ අපි ජීවත් වෙනවා කියන්නේ මේ මොහොතවල් ගත කරගෙන යනවානේ. දැන් මෙහෙම ගත කරගෙන අපි යන්න කාලයක් නැහැ. ජීවිතේ යම් කුඩා අරමුණු සාක්ෂාත් කරගන්න තමයි අපි යන්නේ. අපි මෙහෙම යද්දී මේ අරමුණු ගොඩනගා ගන්න මේවා සාක්ෂාත් කරගන්න අපේ මානසික සෞඛ්‍යය තමයි ප්‍රධාන වෙන්නේ කියලා මම හිතන්නේ මගේ විශ්වාසය. ඔබ ඊට එකඟ වෙනවද දන්නේ නැහැ. නමුත් අපි මේක සරලව පටන් ගන්න ටිකක් ගැඹුරින් මේ පිළිබඳව කතා බහ කරගෙන යනවා මනෝචිකිත්සක අරෝෂා මේදිනී දසනායක එතුමිය සමග. ඉතින් මම මුංචි ප්‍රශ්නයක් තමයි ඔබතුමීගෙන් මුලින්ම අහන්නේ. අර කායික සෞඛ්‍යද ප්‍රධාන වෙන්නේ මානසික සෞඛ්‍යය? සුබ දවසක් ඖෂධී. ඇත්තටම වඩාත් වැදගත් වෙන්නේ කායික සෞඛ්‍යද මානසික සෞඛ්‍යද කියන ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුර වෙන්නේ දෙකම. මොකද මානසික සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍ය කියන කාරණා දෙකම එකිනෙකට බද්ධ වෙලා තියෙන. ඒක නිසා අපිට යහපත් ශාරීරික සෞඛ්‍යකින් තොරව මානසික සෞඛ්‍යයක්වත් යහපත් මානසික සෞඛ්‍යකින් තොරව ශාරීරික සෞඛ්‍යයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම තමයි මම තව කාරණයක් එකතු කරන්න කැමති. අපි තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි අපේ ආධ්‍යාත්මික සෞඛ්‍යය. නැත්නම් අපි කියනවා ස්පිරිචුවල් හෙල්ත් කියලා. මෙන්න මේ කාරණා තුනම පුද්ගලයෙකුගේ යහපැවැත්මට ඉතාම වැදගත්. අනිවාර්යෙන්. දැන් මේ අවුරුද්දක් ගෙවෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඊළඟ අවුරුද්ද ලැබෙනවා. එතකොට පහුගිය කාලේ මම කියන්න ඕනේ නැහැ ඔබතුමීට අපි විවිධ ආපදාවලට ලක් වෙලා අලුත් විදියට අපි හිතන්න ඕනි කියන තැන තමයි අපි ඉන්නේ. නමුත් මෙතනදී මේ ආපදාවට හෝ සමාජීය වශයෙන් කරදරයටපත් නොවූ පුද්ගලයන් ඍජුවම මම දැක්කා ඔබතුමියත් එක්ක බෙදා ගන්න කැමති මේ හරිම පීඩාවටපත් වෙලා ඉන්නේ. අපි මේක වචනේ කිව්වොත් චිත්ත වේගීව පීඩාවටපත් වෙනවා. ඔබතුමියගේ අදහස. ඇයි මෙහෙම වෙන්නේ? ඔව්. ඇත්තටම දැන් අපි අලුත් අවුරුද්දක් අතලඟින්නේ. අපි තව දවස් කිහිපයකින් අලුත් අවුරුද්දකට අවතීර්ණ වෙනවා. නමුත් අපේ කැලෙන්ඩර්ස් වෙනස් වුණාට අපේ ස්නායු පද්ධතිය ඒ තරම් ඉක්මනට රීසෙට් වෙන්නේ නැහැ. මේ අපේ ස්නායු පද්ධතියේ සකස් වෙලා තියෙන අපි පරණ අත්දැකීම්, අපේ පරණ හැඟීම්, ඒ වගේ දේවලුත් එක්ක. එහෙම බලනකොට මේ අවුරුද්දට අපි යන්නේ මම කැමති ප්‍රධාන ගැටලු දෙකක් සමග කියලා කියන්නේ. එකක් තමයි අපිට මෙතෙක් කාලයක් අපි අත්විඳපු අපේ පෞද්ගලික ගැටලු. තියෙනවා සමහරක් වෙලාවට අපිට ඍණාත්මක නෙගටිව් ඉමෝෂන්ස් වල එහෙම නැත්නම් ඍණාත්මක චිත්ත වේගවල ඉන්න පුළුවන්. අපිට ආර්ථික ගැටලු තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ වෘත්තීය සම්බන්ධ ගැටලු, පෞද්ගලික ගැටලු, සම්බන්ධතා පිළිබඳ ගැටලු අපිට නොයේ අපි අත්විඳින පෞද්ගලික ගැටලු තියෙන්න පුළුවන් සහ මානසික රෝගී තත්ත්වයන් සමග. අනිත් කාරණාව තමයි මේ සති කිහිපයකට පෙරදි සිද්ධ වුණු ව්‍යසනය. එහෙම නැත්නම් ඩිසාස්ටර් ස්වභාවික විපත සම්බන්ධව ගැටලුව. එතකොට මේ දෙකම එක තමයි අපි අලුත් අවුරුද්දට අවතීර්ණ වෙන්නේ. නමුත් මේ දේවල් වෙද්දී අපි තනි පුද්ගලයෙක් වශයෙන් මොන දෙන ගැටලු වගේම අපි කියනවා කලෙක්ටිව් ස්ට්‍රෙස්. අපි විපතටපත් නොවන ඒ හා සම්බන්ධව අපිට ඇතිවෙච්ච පීඩාකාරී තත්වයකුත් තියෙනවා. ඒ තත්වය සමග තමයි අපි අලුත් අවුරුද්දට අවතීර්ණ වෙන්නේ. එතකොට අපි තුල තියෙන්න පුළුවන් අවිනිශ්චිතභාවය, මටත් මේ දේ වෙයිද කියන බය, නැවත මේ වගේ විපත් වෙයිද කියන බව, කොහොමද අපි මේ අලුත් අවුරුද්දට මුහුණ දෙන්නේ කියන බය. ඒ වගේම අපිට තියෙනවා ඖෂධි කම්පැෂන් ෆැටිග් කියලා. එහෙම නැත්නම් අපි මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි. තව කෙනෙකුට කරදරයක් වුණාම මිනිස්සු විදිහට අපි හරියට දුක් වෙනවා, කම්පාවටපත් වෙනවා. අනිත් අය ගැන ලොකු අපේ තුල අනුකම්පාවක් වෙනවා. මේකත් එක්ක අපි මානසික වෙහෙසකටපත් වෙනවා. ඒ වගේම තමයි ඔබ දැකලා ඇති සමහරක් වෙලට ඔබට සමහරට මේක තියෙන්න පුළුවන්. අපිට මේ විපත උනේ නැහැ තමයි. අපි සමහරට ඒ කිට්ටුවෙන්වත් ඉඳලත් නැහැ. හැබැයි අපිට දැනෙනවා අපි මේ හොඳින් ඉන්න එක හරියද? අපිට වරදකාරී හැඟීමක් තියෙනවා මේ රටේ අය විපතටපත් වෙලා ඉන්නකොට අපි හොඳින් ඉන්න හොඳ නෑ. ඒක වැරදි. අන්න ඒ වගේ මානසිකත්වයකුත් තියෙන. ඉතින් මං හිතන්නේ අපි මේ අලුත් අවුරුද්දට මෝන දෙන්නේ මෙන්න මේ මානසිකත්වයක් එක්ක කියලා. ගොඩ නගා ගන්න ඕනේ කොහොමද අපිට ඊළඟ අවුරුද්දට මුහුණ දෙන්න කියලා. මෙතෙන්දි මම අහන්නට කැමතියි දැන්.
කොච්චර දේවල් මේ හිතේ ගොඩනගාගෙන හිටියත් කොහොමද මේ කරුණාව පෙරදරි කරගන්නේ? මේ කරුණාව කියන එක යහපත් මානසිකත්වය කියන එක සමබරව තියාගන්නේ. දැන් ව්‍යසන වලට මුහුණ දීලා අපදා තත්ත්වයන්ට මුහුණ දීලා හරි අමාරුයි නේද? මේ අපි හිත එක තැනක තියාගන්න. මම හිතන්නේ තව කෙනෙක් දිහා කරුණාවෙන් බලන එක ඉතාම අපහසු වෙන්නට පුළුවන්. කොහොමද අපි ඒක කරන්නේ? ඇත්තටම දැන් මේ ව්‍යසනය මේ ජීවිතේ අපි මුහුණ දුන්න පළවෙනිම විපත එහෙම නැත්නම් ඩිසාස්ටර් එක නෙවෙයි. දැන් හොයලා බැලුවොත් මේ ලෝකය බිහි වූ දා ඉඳලම මිනිසුන් විදිහට මේ මිහිතලයේ ජීවත් වෙච්ච හැම කෙනෙක්ම වගේ නොයෙකුත් විපත්වලට මුහුණ දීලා තියෙනවා. හැබැයි එහෙම උනායි කියලා ඒගොල්ලෝ කවදාවත් ඒ තත්ත්වෙන් ඉඳලා නැහැ. ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ තමන්ගේ දියුණුව හොයාගෙන තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් දියුණු වෙලා තියෙනවා සහ අනිත් හැම පැතිකඩකින්ම ඉදිරියට ඇවිත් එක මිනිස්සුන්ගේ ස්වභාවයක් කියලා වැටෙනවා වගේම ඒගොල්ලන්ට වැටුණු තැනින් නැගිටීමේ ශක්තිය තියෙනවා. මේකෙදි මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අපි අනිත් අයට කරුණාව දක්වන්න නම් ඔෂදී කවදාවත් අපි කියනවනේ හිස් කෝප් එකකින් තව කෙනෙකුට දෙන්න බෑයි කියලා. එහෙනම් ඔබේ කෝප්පය පිරීලා තියෙන්න ඕනේ. එහෙනම් අනිත් අයට කරුණාව දෙන්න, අනිත් අයට දයාව දක්වන්න නම් ඔබ දයාවන්ත මිනිසෙක් වෙන්න ඕනේ වගේම ඔබ පළවෙනියට මොකද්ද කරන්න ඕනේ? ඔබට කරුණාවන්ත වෙන්න ඕනේ. ඔබට ආදරය කරන්න ඕනේ. පළවෙනියටම අපිට පුංචි වෙන්න කරන්න පුළුවන් දේ තමයි තමන්ට ආදරය වෙන එක, තමන්ට කරුණාවන්ත වෙන, තමන්ට දයාවන්ත වෙන එක. එතනින් පස්සේ තමයි ඔබට පුළුවන් තව කෙනෙකුට උදව් කරන්න. මම කලින් කිව්වානේ කම්පැෂන් ෆැටිග් එහෙම නැත්නම් සර්වයිවර් ගිල්ට් තමන්ට වරදිකාරී බව වෙනවා කියලා. මෙන්න මේ වගේ තත්ත්වයන්ගෙන් ඔබ පෙළෙනවා නම් ඔබට කවදාවත් තව කෙනෙකුට උදව් කරන්න බෑ. ඒක නිසා පළවෙනිම දේ තමයි ඔබේ මානසික සෞඛ්‍යය. ඔබේ මානසික සෞඛ්‍යය යහපත් තත්ත්වයට පත් කරගත්තට පස්සේ ඔබට පුළුවන් ඔබ වටේ ඉන්න අසරණ වෙච්ච අයට, විපතටපත් වෙච්ච අයට, ඔබේ උදව් අවශ්‍ය අයට උදව් කරන්න. ඒකට ඔබට මහා ලොකු විශාල මහා කරුණාවක් අවශ්‍ය නැහැ. ඔබ කරන පුංචි ක්‍රියාවකින් කරුණාව දක්වන්න පුළුවන්. සමහර විට ඇහුම්කන් දීමේ සමහරක් වෙලාවට ඒ අයට පුංචි කරුණාවන්ත ක්‍රියාවක් කිරීම ඔබ ළඟ තියෙන පුංචි දෙයක් දීලා ඒ වගේ දෙකින් ඔබට මහා වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට දැනෙනවා නම් ඒ අයට මීට වැඩි උදව් අවශ්‍යයි කියලා ඔබට පුළුවන් ඒ අයට උදව් ගත හැකි ආයතන වලට යොමු කරන්න, ඒ වගේ අවස්ථා හදලා දෙන්න, එහෙම නැත්නම් තවත් පුද්ගලයෙකුට යොමු කරන්න. ඊටත් අමතරව ඔබට දැනෙනවා නම් ඔබ උදව් කරන්න කරුණාවන්ත වෙන පුද්ගලයාට මොකක් හෝ ගැටලුවක් තියෙනවායි කියලා ඔබට පුළුවන් ඒ අයව මානසික සෞඛ්‍ය පිළිබඳ වගකිව යුත්තේකට එහෙම නැත්නම් වෘත්තීයම සහාය ලබා දෙන්න. අනිවාර්යයෙන්ම ඔබතුමිය කිව්ව ආකාරයට මානසික සෞඛ්‍ය රැකගෙන සමබර කරගෙන මොන දේ තිබුණත් අපේ හිත ඊටාම හොඳ ස්ථාවර මට්ටමක මධ්‍යස්ථව අපිට තියාගෙන මේ ළඟ එන අවුරුද්දට මොන ආපදා තත්ත්වෙ තිබුණත් මුහුණ දෙන්නට පුළුවන්කම තිබෙනවා නම් එතනයි මම හිතන්නේ අපි ජයග්‍රහණය කරා යන්නේ. මේක කතිකාචාර්යතුමනි. ඔව් ඇත්ත ඒ වශයෙන්ම වගේම තමයි හැබැයි එතනදී අපි අතින් වෙන යම් කිසි දුර්වලතාවයක් මම කියන්න කැමතියි. මේ මොටිවේෂන් කියන එක. අපි කියනවා අපි හෙට පටන් ගන්නවා, අනිද්දා පටන් ගන්නවා, අනිද්දා පටන් ගන්නවා කියලා. නමුත් අපි පටන් ගත්තා කියන දවස් 21ක්වත් අපේ සාර්ථකත්වය කන්ටිනියු කරගන්න අපිට බෑ. සමහර වෙලාවට ඒක පුද්ගලික මමත් අත්දැකලා තියෙනවා. මම හිතන්නේ ඔබටත් ඒ දෙන්න ඇති. මේ මොටිවේෂන් එක අපි කොහොමද කතිකාචාර්යතුමනි දිගට රඳවගෙන යන්නේ? ඔව් දැන් මොටිවේෂන් කියන කාරණාව ආපුවම ඖෂධි අපිට බලන්න වෙනවා ඇත්තටම මේ මොටිවේෂන් එක නැත්තේ ඇයි කියලා. ඉස්සෙල්ලා Taman අපි ඒකට කියනවා self awareness කියලා. Taman පිළිබඳ අවබෝධය. ඇයි මට මොටිවේෂන් එක නැත්තේ? ඒක සමහරට කම්මැලිකම වෙන්නත් පුළුවන්. අපි කියන උදාසීන බව, කම්මැලිකම. ඒක අපේ මානසික වශයෙන් එන කම්මැලිකමක් වෙන්න පුළුවන්. හැබැයි සමහර අයට මොටිවේෂන් එකක් නැහැ. ඒකට හේතුව එක්ක සමහරක් වෙලාවට එයාලගේ ශාරීරික ගැටලුවක්. එමුනේ අපි උදාහරණයක් ගනිමු. ඒගොල්ලන්ගේ විටමින් ඌනතාවයක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ශාරීරික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට යම් කාර්යයක් මොටිවේෂන් එක තියාගෙන දිගටම කරගෙන යන්න බැරි නම් පොඩ්ඩක් සෙල්ෆ් අවෙයාර් වෙන්න අවබෝධ කරගන්න ඒක දිගටම අඛණ්ඩව පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. ඒකට නිසි වැඩපිළිවෙලක් සකස් කරගන්න. නමුත් ඒකත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් මනෝචිකිත්සකවරයෙක් මනෝවෛද්‍යවරයෙක් වගේ වෘත්තීය පළපුරුදු තියෙන පුද්ගලයෙක් හම්බ වෙලා ඒකට අදාළ ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්න. අපි ආරම්භ කළේ අපේ කතා බහ චිත්ත වේගීව යම් යම් ආපදා තත්ත්වවලදී හෝ යම් යම් පුද්ගලික කාරණාවලදී අපි චිත්ත වේගීව බොහොම ඍජුව අපහසුතාවයට පත් වෙනවා. ඉතින් මේ අපහසුතාවය මගහරවගෙන හොඳ සමබරතාවයකින් හිතක් හදාගෙන ගොඩනගාගෙන මේ එන අවුරුද්දට අපේ මොටිවේෂන් එක මගදී නවත්ව ගන්නේ නැතිව බොහොම ක්‍රමානුකූලව ඊළඟ වසර සඳහා ඔබ සූදානම් විය යුතු බවක් තමයි මෙතුමිය අද මේ කතා බහින් පැහැදිලි කරේ බොහොම සංක්ෂිප්තව ඉතාමත්ම කෙටියෙන්. ඉතින් ආදරණීය හිතවතුනි ඔබට මතක් කරන්නට කැමතියි Caring Next අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා. විත් එක රැඳිලා ඉන්නට අමතක කරන්නට එපා. බොහොම සරල කාරණා අපි මෙතුමියත් එක්ක දීර්ඝ වශයෙන් කතා බහ කරන්නට සූදානම්. ඉතින් අපි සරලව පටන් අරගෙන ගැඹුරු කාරණා වලට යමු. මේ මනෝවිද්‍යාව කියන විෂය, උපදේශන කියන විෂය පතය බොහොම මේ ගොඩාක් ගැඹුරුයි. මොකද එකිනෙකට චක්‍රයක් වගේ අපි බද්ධ වෙලා ඉන්නේ. ඉතින් මේක වෙනමයි කියලා ගන්න අපිට බැහැනේ. ඉතින් ආදරණීය හිතවතුනි අපි තවත් දවසක පුංචි කතා බහකින් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙමින් අදට අපේ කතා බහ නවත්වනවා. ඉතින් අපි තවත් දවසක තවත් සරල කතා බහකින් ඔබව දැනුවත් කරන්නට සූදානම්. ඉතින් ඔබතුමීට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ කාල වේලාව ගත කරාට මේ වටිනා දේවල් අපිට කියලා දුන්නට. ඔව් ඔෂදී ඔබටත් බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. ඔබතුමීට සියලු දෙනාට සුබ නව වසරක් වේවා.